තාත්තත් යනවා ඉතින් මග. බෙමියා යකෝ ඌ එක්ක යනවද මිනිස්සු එක්ක? දැන් ඌ මොනව කරාගෙනද දන්නේ? නෑ බා ප්‍රශ්නයක් කියන්නේ තාත්තා ගියානේ. පොඩි දා කෝල්ලක් එනවා. කියනකොටම තාත්තා බා. හෙලෝ. දැන් ගියානේ බෙමින්දත් එක්ක. ඇයි මොකෝ කේස්? ඒ මාර කේස් එකනේ බං 100 නෑලුනේ මං ඉස්පිරිතාලේ. ඒකන මං උඹට කිව්වේ බෙමියත් එක්ක මිනිහෙක් යවනවා යකෝ. අයියෝ. අර එන්නේ බං. අර බෙමිය එන්නේ. දයිදුවල්ලි වැඩේ කරලා තියෙන ගස් ගල්ලාගේ. මට වැඩක් දුන්නා දීලා තින්නේ රිටර්න්. නේ උඹ වැඩේ කරානේ 100 දැම්මනේ. ආයි දාලා තින්නේ සුපිරියට වැඩේ කරලා තින්නේ අවශ්‍යත්ති බඩු වෙයි ඈ. අවශ්‍යද්දි කියන්නේ උඹ ඒකට 100 ඉස්පිරිතාල නෙමෙයි දැම්මේ. අයි මොනි ඉස්පිරිතාලද කෙලින්ම කී වන් ෂොට් මල්සලා ඇතුළටම ගිහිල්ලා තිබ්බම මචං උඩින් දැන්ටත් බඩ පල්ලා බොක්කු අයින් කරන්න ඇති හවස 6 වෙදි දෙන්නම්කෝ මිනිහා මේ ලස්සන්ට පවුල් දන් ගාක් ගලක් වගේ හිටිය මනුස්සයා මේ දැම්ම අපි ගිහිල්ලා බූරු කුට්ටන් තීකෝයි කැරම් බෝඩ් එක ඔයාගේ වෙන රැට සෙපක් දාන්න යකෝ මගේ 100 තාම ටේබල් එක ගියාගත්තේ නැහැ 100 අයියෝ ඔබ ළමයි බං ඇති වෙනවා මියනවා පිස්සු නෙමෙයි අපි කැරම් බෝඩ් එක ගිහුව රැට ගහන්න කැරම් ගහන්න යකෝ උගේ 100 මැරලා නැහැ 100 නැති වෙලා විතරයි මැරලා නැහැ හරි මම එතන බලන්න ඕ අදහස බලන්න අම්මර්සි දෙවියා මොකද මේ 100ට නම් 20000ට දීලා වගේ 100ට නෙමෙයි බං 100ට කොලස්ටරෝල් වැඩිලා වැට උඩ බං බලන් අතේ පිච්චියක් නැහැ ට්‍රිප් ගිහිල්ලා එහෙන් කෑල්ලට විදන් කරා මේ දවස් ටිකේ අතේ සතේ නැහැ බේත් වලට පට්ට ගණන් බං මම මේ පිස්සු ඇදලා ඉන්නේ කර ගියා ගන්න දෙයක් නැතුව බං කොලස්ටරෝල් වලට සල්ලි වියදම් කරන්නේ බං කොලස්ටරෝල් වලට නෙමෙයි බං බූරු සතා කියන්න එපා බේත් ගන්න සල්ලි නැහැ හරි බං කොලස්ටරෝල් වලට බෙහෙත් ගන්න හරි අයි සල්ලි වියදම් කරන්නේ කොහෙද ඉතින් මම කවුද ඔබ මෙමියනේ ඒක තමයි අපිට